අයිබෝන් කියලා ආරාධනා කරනවා back to school podcast series එකේ ඊළඟ එපිසෝඩ් එකට. ඉතින් අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයින්ගේ සයිකොලොජි කියන එක කොතරම් නම් වැදගත්ද කියන එක විශේෂයෙන්ම පාසලක ගුරුවරුන්ට. ඉතින් ඒකත් එක්කම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මට වෙච්ච සිදුවීම් දෙකක් සම්බන්ධව. ඉතින් මේ සිදුවීම් දෙක ඇත්තටම මට පුද්ගලිකව වෙච්ච දෙයක් නෙවෙයි, මම ඇත්තට දැකපු දෙයක් නිසා. ඉතින් මේක වෙන්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක මම 5 ශ්‍රේණියේ ඉගෙන ගන්නකොට. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍ය ප්‍රාථමික අංශයේ හුඟක් සබ්ජෙක්ට්ස් කවර් කරන්නේ ඒ පන්ති භාර ගුරුතුමිය විසින්. නමුත් සමහර තාක්ෂණික විෂයන් හෝ ලැන්ග්වේජස් සම්බන්ධ විෂයන් වෙනත් ගුරුවරු ඇවිල්ලා කවර් කරන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ වගේ වෙනත් ගුරුවරයෙක් ඇවිල්ලා කවර් කරපු විෂයක් තිබුණා. ඉතින් මේ විෂය සඳහා ආවේ අපි නමින් වෙන නමක් දාලා අපි කියමු විජය කියන ගුරුවරයා. ඉතින් මේ විජය කියන ගුරුවරයාගේ පුතත් අපේ පන්තිම තමයි ඉගෙන ගත්තේ. ඉතින් එයාගේ නම අපි කියමුකෝ තුසිත කියලා. ඒකම මම තවත් චරිතයක් ඔබට හඳුන්වා දෙන්න කැමති, පසන් කියලා. එතකොට විජය කියන ගුරුවරයාගේ පුතා තුසිත සහ තවත් මගේම පන්තියේ තවත් යහළුවෙක් පසන් කියලා මේ පන්ති ඉගෙන ගත්තා. ඉතින් මේ ගුරුවරයාම කියන කතාවක් තමයි අවුරුදු කිහිපයකට කලින්, එහෙම නැත්නම් පසන් සහ තුසිත එකම පන්තියේ ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ එක වසරේ ඉන්නකොට එක වසරේදී ඒ දෙන්නම එකම පන්තියේ ඉඳලා තියෙනවා. ඉතින් විජය කියන ගුරුවරයා තමුන්ගේ පුතාව කැන්ටින් එකට එක්කගෙන යනකොට, මොන හරි කෑමක් අරන් දෙන්න කැන්ටින් එකට එක්කගෙන යනකොට පසන් කියන ළමයාවත් කැන්ටින් එකට එක්කගෙන ගිහිල්ලා මොන හරි කෑම එකක් අරන් දෙනවා. ඉතින් මේ වගේ හොඳට ඒ ළමයාටත් සලකලා තියෙනවා. නමුත් පසු කාලයක 3 ශ්‍රේණියේදී හෝ 4 වෙනි ශ්‍රේණියේ ඉන්නකොට මෙන්න මේ පසන් කියන කෙනා තුසිත කියන ළමයාට පොඩි අඩත්තේට්ටම්කම් කරනවා. මොකද්ද කරේ කියන එක ගැන මට හරියටම මතකයක් නැහැ. නමුත් යම්කිසි අඩත්තේට්ටම් කිරීමක් වෙනවා. ඉතින් විජය කියන ගුරුවරයා ඒකට මැදිහත් වෙලා එහෙම දෙයක් කරන්න එපා කියලා මේ පසන් කියන දරුවට කියනවා. නමුත් ඒක අහන්නේ නැතුව ළමයිගේ තියෙන දඟකාරකමත් එක්ක තුසිත කියන ළමයාට සැරින් සැරේට කරදර, හිංසා, පීඩා කිරීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් මේ ළමයි දෙන්නම එකම පන්තියේ 5 වසරේ ඉන්නේ. දැන් මේ වෙනකොට එහෙම ගැටුමක් නැහැ. ඒ සියල්ලක්ම යම්කිසි ආකාරයක සමතයකට ඇවිල්ලා දැන් මේ වෙනකොට ඒ දෙන්න අතර කිසිම ගැටලුකාරී තත්වයක් නැහැ. සරලව කිව්වොත් ඒ දෙන්න පන්තියේ එකම පොලිමේ තමයි වාඩි වෙලත් හිටියේ. ඉතින් දැන් මේ ගුරුවරයා තමුන්ගේ විෂය කරන්න ආපු හැම දවසකම හැම වෙලාවකම අර අදාළ කාරණාව නැවතත් ඇදලා අරගෙන අර ළමයාට අපහාස කරන්න පටන් ගන්නවා. නමුත් මේ කොයිම වෙලාවකවත් මේ ගුරුවරයා ඒ ළමයාගේ නම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඒ ළමයා ඉන්න දිශාවක් බලාගෙන මේ කාරණාව කියනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවනේ දැන් පොඩි ළමයි විදිහට අනිත් අයත් බලනවා ඇත්තට මොකද්ද මේ වෙලා තියෙන්නේ? කවුද මෙහෙම කරලා තියෙන්නේ? නම කියන්නේ නැතුව කවුද මේ අදාළ පොයින්ට් කරන පුද්ගලයා කවුද කියන එක ඕන කෙනෙක්ට එන කුතුහලයක්. ඉතින් ඒකත් එක්ක අනිත් ළමයිනුත් හොයන්න ගන්නවා කවුද මේ, මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ සිද්ධියට සම්බන්ධ පසන් සහ තුසිත කියන එක හඳුනා ගන්න. කියන්නේ පසන්ගෙන් යම්කිසි අසාධාරණයක් තුසිතට වෙලා තියෙනවායි කියලා ඔන්න දැන් අපි හදාගෙන ඉවරයි. ඉතින් ඒක ඇත්තටම එහෙම තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේක පසන්ට හරිම කරදරයක් වෙනවා. මොකද දිගින් දිගටම අපහාස ලැබෙන්න ගන්නවා හැමදාකම වගේ. මොකද මේ සබ්ජෙක්ට් එකට සතියේ දවස් 5ටම මේ ගුරුවරයා පන්තියට එනවා ඒක පීරියඩ් එකකට. ඉතින් මේ ආව හැම වෙලාවකම මේක මතක් කරන්න අමතක කරන්නේ මේ ගුරුවරයා. ඉතින් ඒක නිසා පසන් මොකද කරන්නේ, මේක ගෙදර දෙමව්පියන්ට දැනුම් දෙනවා. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා දෙමව්පියන්ට දැනුම් දෙන්නත් කලින් පසන් සමහර විට තුසිතකින් පුද්ගලිකවම සමාව ගන්නත් ඇති කියලා. පස්සේ මේ දෙමව්පියෝ ඇවිල්ලා මේකට මැදිහත් වෙනවා. මේකට මැදිහත් වෙලා ගුරුවරයාගෙන් සහ තුසිතගෙන් ඒ දෙමව්පියුනුත් සමාව ගන්නවා. එහෙම ගත්තත් මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේක තවම දිගින් දිගටම පන්තිය තුල කතා කරනවා. මේ විජය කියන ගුරුවරයා මෙහෙම දෙමව්පියෝ ඇවිල්ලා මෙහෙම කතා කරා. මේ ඒ දේවලුත් ඒක අනවශ්‍ය දෙයක්. නමුත් ඒ දේවලුත් අනිත් ළමයිට කියනවා දැන් මේ විජය කියන ගුරුවරයා. ඉතින් කොහොම හවු වේවා
අවසාන වශයෙන් නැවත නැවතත් මේ දෙමව්පියෝ ඇවිල්ලා පාසලේ ඉහළ නිලධාරීන්ට එහෙම නැත්නම් පාලනාධිකාරියටත් මේ සම්බන්ධව දැනුම් දෙනවා. නමුත් මගේ තරමින් ලොකු වෙනස්කමක් මම දකින්නේ නැහැ. එහෙම වුණා නම් මම හිතනවා පසන්ව වෙන පන්තියකට දාන්න තිබ්බ. එහෙම නැත්නම් මේ ගුරුවරයා වෙනුවට වෙන ගුරුවරයෙක්ව අසයින් කරන්න තිබුණයි කියලා. ඉතින් මේ දෙකෙන් එකක්වත් වෙන්නේ නැහැ. මම දන්නේ පසන් එහෙම කරන්න එපා කිව්වද මොකද්ද කියන කාරණාව. නමුත් මෙන්න මේ වගේ දෙයක් වෙනවා. තුසිත කියන චරිතය හරිම අහිංසක චරිතයක්. අද වෙනකොට ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනයක ගෞරවාන්විත රැකියාවක් කරන බොහොම හොඳ මිනිස්සෙක්. ඉතින් ඒක තුසිතගේ වැරද්දක් නෙමෙයි. නමුත් මෙන්න මෙහෙම දෙයක් විජේ කියන ගුරුවරයා අතින් වෙනවා. ඉතින් ඔබ හිතන්න විජේ කියන ගුරුවරයාට තමුන්ගේ වයසෙම ළමයෙක් ඉන්නවා. ඒ ළමයාගේ වයසෙම තවත් ළමයෙක්ට තමයි මේ අඩත්තේට්ටම්කම් ටික කරන්නේ. ඉතින් හිතන්න විජේ කියන ගුරුවරයාගේ වයස බොහෝ දුරට මට මතක විදිහට 45ක් 50කට කිට්ටු වෙන්න වගේ තිබුණා. ඉතින් ඔබ හිතන්න වයස අවුරුදු 10ත් වයස අවුරුදු 50ක් වයස අවුරුදු 10ක 5 වසරක ඉන්න ළමයෙකුත් වයස අවුරුදු 50ක් වෙන අත්දැකීම් මහා ප්‍රමාණයක් තියෙන මිනිස්සෙක් පුළුවන් තරම් උත්සාහ කරනවා මේ වයස අවුරුදු 10ක කියන පහ ශ්‍රේණියේ ඉන්න ළමයෙක්ගෙන් පරිගන්න. ඉතින් ඔබ හිතන්න මේක කොතරම්නම් හාස්‍යජනකද, මේක කොතරම්නම් විය නොවිය යුතු දෙයක්ද. මට මතක නැහැ පාසලේ පන්තිභාර ගුරුවරියත් මේකට ලොකුවට මැදිහත් වෙනවා. ඒ ගුරුවරියගෙත් ලොකු අඩුපාඩුවක් තියෙනවා. නැත්නම් ඒකට මෙයාට ලොකුවට ඉන්වෝල්ව් වෙන්න හැකියාව තිබුණා. නමුත් දෙමව්පියෝ ඉන්වෝල්ව් වෙලත් මේ දේ කරගන්න බැරි වුණා. ඉතින් ඔබ හිතන්න එතන කොතරම්නම් ගැටලුකාරී තත්ත්වයක් තිබුණාද කියලා. ඉතින් ගුරුවරයෙක් විදිහට තමුන් දැනගන්න ඕනේ ළමයින්ගේ මානසිකත්වය කොයි වගේද, ළමයින්ගේ සයිකොලොජි එක කොයි විදිහටද වැඩ කරන්නේ කියලා. ඒ ළමයාට සමහර විට මුළු ඉස්කෝලේම අතහැරලා යන්න තිබුණා. ඒ තිබ්බ පීඩණයට ඒ ළමයා සම්පූර්ණ අධ්‍යාපනය අතාරින්න ඉඩ තිබුණා. ඒ කිසිම දෙයක් මේ ගුරුවරයා තැකීමකට ලක් කරේ නැහැ නේද කියලා මට දැන් හිතෙනවා. දෙවෙනි සිදුවීමත් මේ ගුරුවරයාට සම්බන්ධයි. ඉතින් මම ඒ 5 වසරේ ඒ පන්තියේ සිටියේදීම තමයි මේ සිද්ධියත් වෙන්නේ. අපි තවත් චරිතයක් හඳුනා ගනිමු, ධනුෂ්ක කියලා. එතකොට ධනුෂ්ක කියලා චරිතයකුත් ඔන්න දැන් මේ පන්තියේ ඉන්නවා. ඉතින් ඔබත් පාසල් යන කාලේ ඔබටත් මතක ඇති ඔබ අලුතෙන් පන්තියකට ගියාම අලුතෙන් ගුරුවරු ආවම මේ ගුරුවරුන්ගේ දෙයක් තිබුණා. ඒගොල්ලෝ හැමෝගෙම ඉන්ට්‍රෝ එකක් ගන්නවා. හැමෝගෙම ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගන්නවා. ආවාගේ නම කොහෙද, ගම කොහෙද, තාත්තා මොනවද කරන්නේ, අම්මා මොනවද කරන්නේ, මෙන්න මේ වගේ සරල ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඇත්තටම සරල ප්‍රශ්න වුණාට ඒවෙන් යම්කිසි මිනුමක් ඒ ගුරුවරු ගන්නවා. එහෙම නෙවෙයි කියලා හිතුවා වුණාට ඇත්තට එහෙම මිනුමක් ගන්නවා. ඉතින් පන්තියෙන් සැලකිය යුතු බහුතරයකගේ 99%ක්ම වගේ රජයේ සේවය හෝ පුද්ගලික සේවය හෝ ව්‍යාපාරයක් හෝ කරන දෙමව්පියෝ තමයි හිටියේ. මේ ධනුෂ්ක කියන දරුවගේ තාත්තා කරේ ඉතාමත්ම පොඩි බිස්නස් එකක්. දැන් අපි සමාජයේ කතා කරනවානේ ඉහළ පෙළේ රැකියාවක්, මධ්‍යම පෙළේ රැකියාවක් සහ බොහොම තර්ඩ් ක්ලාස් එකේ රැකියාවක් කියලා නිකන් සමහර වෙලාවට ඔය කියන ඔහොම කැටගරයිස් කරලා තියෙනවනේ. එහෙම කැටගරයිස් කරන එක හොඳ නැති වුණත් කැටගරයිස් කරලා තියෙනවනේ. අන්න වගේ තර්ඩ් ක්ලාස් එකේ රැකියාවක් තමයි කරේ. මම රැකියාව මොකක්ද කියන එක කියන්නේ. නමුත් ඒ හා සමානවම යන තව රැකියාවක් මම කියන්නම්කෝ. බෝතල් පත්තර කඩයක් තිබුණේ. පොඩි බෝතල් පත්තර කඩයක් තමයි ධනුෂ්කගේ තාත්තා කරේ. ඕක මේ ගුරුවරයාට පොයින්ට් එකක් වුණා. මම දන්නේ ඇයි ඒක එහෙම පොයින්ට් එකක් උනේ කියලා. මේ ළමයාට කතා කරන්නේ, ඔබ විශ්වාස කරන්නේ මේ ළමයාට කතා කරන්නේ බෝතල් පත්තර කාර්යයාගේ පුතා කියලා. ධනුෂ්ක කියන නමින් කතා කරන්න හැකියාව තිබුණා. පුතා කියලා කතා කරන්න හැකියාව තිබුණා. ඒ කිසිවක් කියන්නේ නැතුව බෝතල් පත්තර කාර්යයාගේ පුතා කියලා තමයි ඒ ළමයාට ආමන්ත්‍රණය කරේ. හිතන්නකෝ. හැබැයි මේ ගුරුවරයා තවත් නීතියක් දානවා සියලුම පන්ති සියලුම දෙනාට කාටවත් ඒ නමින් කතා කරන්න බෑ. මට විතරයි ඒ බලය තියෙන්නේ. ඉතින් ගුරුවරයෙක් වුණත් ගුරුවරයාටවත් එහෙම බලයක් ආරූඪ කරගන්න බෑ. තව කෙනෙක්ට අපහාස කරන්න.
හිතන්න මේ 5 වසරක ඉන්න පොඩි ළමයෙක්ට ඔළුවට දානවා තමුන්ගේ තාත්තා කරන්නේ පොඩි රස්සාවක් කියලා. ඒක රස්සාව පොඩි වුණාට සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙන රැකියාව. ඒ ළමයාගේ තාත්තා කුඩු විකුණනවාවත්, ගංජා විකුණනවාවත්, අවියායුධ වෙළඳාමේවත් යෙදෙන කෙනෙක් නෙමෙයි. එයා නොකල යුතු රැකියාවක යෙදෙන කෙනෙක් නෙමෙයි. එයා සමාජයේ හොඳ රැකියාවක් කරන කෙනෙක්. නමුත් එයා දොස්තර කෙනෙක්, මේ නීතිඥයෙක් හෝ ඉහළම අර අපි කියන සමාජ තලයෙන් ඉහළ රැකියාවක් කරන කෙනෙක් නෙමෙයි. නමුත් ඒ රැකියාව හොඳ රැකියාවක්. ඒකේ ගුරුවරයාට කියන්න තිබුණා. නමුත් ඒක එහෙම කියන්නේ නැතුව බෝතල් පත්තරකාරයාගේ පුතා කියලා තමයි ආමන්ත්‍රණය කරේ. ඒක කොච්චරනම් වැරදිද? මම 5 වසරේ ඉඳද්දි මට ඒක හිතුණා මේ කතා කරන විදිය කොච්චරනම් වැරදිද කියලා. නමුත් ඒ ළමයා ඒක ලොකුවට ගණන් ගත්තේ නැහැ. ඒ ළමයාගේ ගණන් ගත්තේ නැහැ. නමුත් ඒ ළමයාගේ සාමාන්‍ය අධ්‍යාපන කටයුතු ඒ විදිහටම කරගෙන ගියා. ඒ ළමයාගේ දෙමව්පියොත් ඇවිල්ලා ගුරුවරයාත් එක්ක තර්ක කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක් අය නෙමෙයි ඒගොල්ලෝ. ඒක නිසා ඒ දේ එතනින්ම එහෙමම ගියා. නමුත් ඒ අවුරුද්ද පුරාවටම ඒ ළමයාට කතා කරේ අර විදිහට. මම දැක්ක තව සමහර ළමයි හිටියා. ඒක විහිළුවට අරගෙන ඒ ළමයාට අපහාස කරන්න ඒ දේ පාවිච්චි කරා. ඒ ළමයාට අපහාස කරන්න තවත් ළමයි කිව්වා බෝතල් පත්තරකාරයාගේ පුතා කියලා. මම කිසිම දවසක ඒක පාවිච්චි කරේ නැහැ. නමුත් ඒක පාවිච්චි කරන්න මූල බීජය කරේ කවුද? අන්න අර ගුරුවරයා. ඉතින් මෙතනදී වැදගත්ම කාරණය තමයි තමුන් පාසලක ගුරුවරයෙක් නම් විශේෂයෙන්ම ළමයි ගුරුවරයෙක් වෙන්න අවශ්‍යත් නැහැ. ළමයි එක්ක කටයුතු කරන කිසියම් හෝ කෙනෙක් නම් ළමයින්ගේ මානසික තත්ත්වයන් එහෙම නැත්නම් ළමා මානසික විද්‍යාව පිළිබඳව සයිකොලොජි පිළිබඳව දැනගෙන ඉන්නම අවශ්‍යයි. ඔබටත් සමහර වෙලාවට එක්ස්පීරියන්ස් ඇති. සමහර වෙලාවට පාසලේදී කියන ඔය කෙට්ටු ළමයා, ඔය මහත ළමයා, ඔය කළු ළමයා මෙහෙන්න, ඔය හීන්දාරි කොල්ල නැගිටින්න, ඔය මහත ගෑනු ළමයා මෙහෙන්න කියලා කියනවා වෙන්න පුළුවන්. ඉතින් අද වෙනකොට ඇත්තටම සමාජයේ බොඩි ෂේමින් කියන එක අපි වැරදි දෙයක් විදිහට දකිනවා. එහෙම නැත්නම් ඩිස්ක්‍රිමිනේෂන් එකක් වෙනවා නම් අපි ඒ දේ වැරදි දෙයක් විදිහට දකිනවා. නමුත් මීට කලින් පරම්පරාවල් වලදී ඒ දේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා. ඒ දේ අද වෙනකොට ගොඩක් වෙනස් වෙලා තියෙනවා. හොඳ පැතිවලට ගිහිලා තියෙනවා. ඉතින් හොඳ දේ අපි කතා කරන්න ඕනේ. අද මේ YouTube channel එක හරහා අපි මේ කතා කරන්නේ මෙහෙම දේවල් ඉදිරියට නොවිය යුතුයි කියන එක කාරණාව සම්බන්ධව. ඉතින් මම හිතනවා ඔබටත් මේ වගේම අත්දැකීම් ඇති. ඔබටත් මේ වගේම දේවල් සමහරවිට ඔබේ පාසල් කාලයේදී වෙලා ඇති. ඔබේ දුවදරුවන්ට වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ මිත්‍රයින්ට වෙලා ඇති. මම ඔබට ආරාධනා කරනවා අපේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා ඔබේ අත්දැකීමත් අපිත් එක්ක බෙදා ගන්න කියලා.